හයි හැමෝටම ඉතින් මම අද Q&A එකක් ගේන්න කියලා හිතුවා. මොකද ගොඩක් අය ප්‍රශ්න ගොඩාක් අහලා තියෙනවා ස්ටුඩන්ට් වීසා සම්බන්ධව. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොරියාවට එන එක සම්බන්ධව. ඉතින් මම හිතුවා Q&A එකක් ගේන එක හොඳයි මේ ප්‍රශ්න වලට කියලා. වැඩි කතා නැතුව ඉතින් අපි ප්‍රශ්න මොනවාද තියෙන කියලා බලමු ස්ටුඩන්ට්ස්ලාට. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ලැන්ග්වේජ් ක්වොලිෆිකේෂන් එක. ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි මොනවද තියෙන්න ඕනි කියන එක ගොඩක් අය අහන ප්‍රශ්නයක්. ඒක මෙහෙමයි. කොරියාවට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන්න පුළුවන් ක්‍රම තියෙනවා. කියන්නේ ඩිග්‍රීස් තියෙනවා වෙන වෙනම. ලැන්ග්වේජ් එකට එන්න පුළුවන්, බැචලර් එකක් කරන්න එන්න පුළුවන්, මාස්ටර් එකක් කරන්න පුළුවන්, PhD එකක් කරන්න එන්න පුළුවන්. තව ඩිප්ලෝමා එකක් කරන්න එන්නත් පුළුවන්. ඉතින් මේ පස් විදිහටම එනකොට ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක විදිහට තමයි ඉල්ලන්නේ. මෙහි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එනවා නම් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. ඒ කියන්නේ IELTS පෙන්වන්න ඕනෙත් නැහැ, ටොපික් පෙන්වන්න ඕනෙත් නැහැ. A levels හරි A level වලට සමාන ක්වොලිෆිකේෂන් එකක් කියලා තමයි ගොඩක් වෙලාවට ඉල්ලන්නේ. සමහර අය කියලා තියෙනවානේ මේ A level නැතුව එන්නත් පුළුවන් කියලා. A level නැතුව එන්න පුළුවන් යුනිවර්සිටිත් සමහර විට ඇති. මම හිතන්නේ මම දන්න ගොඩක් ඒවට නම් A level ඉල්ලනවා. ඒ වුණාට A level නැති කෙනෙක් ඇඩ්මිෂන් එක කැම්පස් එකෙන් ගත්තත් ලංකාවේ එම්බසි එකෙන් වීසා රිජෙක්ට් වෙන්න තියෙන සම්භාවිතාවයක් තියෙනවා. ඒක නිසා තමයි A level තියෙන අය ඉල්ලන්නේ කියලා කියන්නේ. ඉතින් වීසා රිජෙක්ට් වෙන්න chance එකක් ලොකුවටම තියෙනවා. මම දන්න විදිහට නම් A level නැති කෙනෙක් ඇඩ්මිෂන් එකක් අරගෙන වීසා වලට දැම්මත්. ඊළඟ එක තමයි බැචලර්ස්. බැචලර්ස් වලට එනවා නම් අනිවාර්යෙන් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එකක් ඕන මේ ළඟකදී ඉඳන්. ඉස්සර නම් ඉල්ලුවේ නැහැ ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි අනිවාර්යයි කියලා. දැන් ඔයාලා ඉංග්‍රීසි ට්‍රැක් එකකින් බැචලර් එක කරනවා නම් ඔයාලා IELTS 5.5 වලින් උඩට දෙන්න ඕන. කියන්නේ IELTS 5.5ට වඩා තියෙන්න ඕන ඉංග්‍රීසි ට්‍රැක් එකකින් ඔයාලා බැචලර් එකක් කරනවා නම්. ඒක ඇඩ්මිෂන් එකට අදාළ නැති වෙන්න පුළුවන් සමහරට. ඒ වුණාට ලංකාවේ එම්බසි එකෙන් වීසා දෙද්දී ඒ ලැන්ග්වේජ් ක්වොලිෆිකේෂන් එක අනිවාර්යයි. කොරියන් ට්‍රැක් එකකින් ඔයාලා බැචලර් ඩිග්‍රී එකක් කරනවා නම් ඔයාලට ටොපික් අනිවාර්යයි. වීසා එකට දාද්දී ඔයාලට කොරියන් ට්‍රැක් එකකින් නම් ඔයාලා ඩිග්‍රී එක කරන්නේ කොරියන් ලැන්ග්වේජ් ක්වොලිෆිකේෂන් එක අනිවාර්ය කරලා තියෙනවා. එහෙම තමයි බැචලර් ඩිග්‍රී එකට ලැන්ග්වේජ් ක්වොලිෆිකේෂන්ස් ඉල්ලන්නේ. ඊට පස්සේ මාස්ටර් PhD වලට එනවා නම් ඔයාලට කැම්පස් එකෙන් ඔයාලගේ ඇඩ්මිෂන් එක දෙනවා නම් ඒ කියන්නේ ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එකක් නැතුව ඔයාලට ඇඩ්මිෂන් එක කැම්පස් එකෙන් හම්බ වෙනවා නම් වීසා වලට අදාළ නැහැ ඔයාලට ලැන්ග්වේජ් ක්වොලිෆිකේෂන්ස් තියනවද නැද්ද කියලා කියන එක. මට මේ වගේ තමයි ඉතින් පැහැදිලි කරන්න වෙන්නේ ලැන්ග්වේජ් ක්වොලිෆිකේෂන්ස් ගැන ප්‍රශ්න තිබුණ ස්ටුඩන්ට්ස්ලාට. මම ගත්ත ඊළඟ ප්‍රශ්නේ තමයි කෙනෙක් අහලා තියෙනවා අක්කේ වර්ක් වීසාද හොඳ ස්ටුඩන්ට් වීසාද හොඳ කියලා. මොකද හිතා ගන්න බැරුව ඉන්නේ. ඒක නිසා උත්තරයක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒක මෙහෙමයි. ස්ටුඩන්ට් වීසාද හොඳ වර්ක් වීසාද හොඳ කියලා කියන්න පුළුවන් තමන්ගේ පර්පස් එක අනුව. ඇත්තටම කොරියාවට එන ගොඩාක් අය මම දන්නවා එන්නේ සල්ලිත් හොයන්න බලාගෙන. කොරියාව කියන්නේ ෆයිනෑන්ෂලි අපිට ස්ටේබල් වෙන්න පුළුවන් රටක්නේ. ඇත්තටම සැලරිස් හොඳ රටක් තමයි කොරියාව කියන්නේ. ඒක නිසා තමයි මේ ගොඩාක් අයට ප්‍රශ්නයක් තියෙන්නේ ස්ටුඩන්ට් වීසාද එන්න හොඳ වර්ක් වීසාද එන්න හොඳ කියලා. ඒ වුණාට ඔයා ස්ටුඩන්ට් වීසා එනවා නම් ඔයාගේ පර්පස් එක වෙන්න ඕන. ඔයා මේ හොඳට ඉගෙනගෙන බැචලර් එක කරනවා නම් බැචලර් එක මාස්ටර් කරනවා නම් එහෙමයි. ඒක හොඳට තමන් කරන ඩිග්‍රී එක හරියට කරලා මෙහෙ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් හොයාගන්න එක තමයි ඔයාගේ පර්පස් එක වෙන්න ඕන. ඔයාලට සමහරට ස්ටුඩන්ට් වීසා පීරියඩ් එකේදී ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්න පීරියඩ් එකේදී ඔයාලට ගොඩක් සල්ලි හොයන්න බැරි වෙන්න පුළුවන්. ඔය පාර්ට් ටයිම් කරන්න පුළුවන්. ඔය එක්ස්පෙන්සස් කවර් කරගන්න ඔයාලට වියදම හොයාගන්න පුළුවන් පාර්ට් ටයිම් එකක් කරන ගමන්. ඒ උනාට ඔයාලට සල්ලි ගොඩාක් ඉතුරු කරන්න ලංකාවට යවන්න ෆැමිලි එක මේන්ටේන් කරන්න එහෙම කරන්න අමාරු වෙයි. ඒක තමයි කියන්නේ අර පර්පස් එක අනුව වෙනස් වෙනවයි කියලා. ඔයාගේ පර්පස් එක සල්ලිම හොයන එක නම් ඔයාලට ගොඩක් සල්ලි ඕන නම් ලංකාවට සල්ලි යවන්න ඕන නම් එහෙමනම් මම රෙකමන්ඩ් කරන්නේ වර්ක් වීසා එන්න කියලා. මොකද එතකොට ඔයාලට ස්ටඩීස් ගැන හිතන්න දෙයක් නැහැනේ. ස්ටඩීස් වලට කාලය වෙන් කරන්න ඕනේ නැහැ. ඔයාලට ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන්. ඒක තමයි තියෙන වෙනස. ඒත් එක්කම තව දෙයක් කියන්නම් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මෙහෙ ඇවිල්ලා පාර්ට් ටයිම් කරන්න පුළුවන් සතියකට පැය 20ක්නේ. ඒ වුණාට ඒ පැය 20ට වඩා
වැඩියෙන් වැඩ කරනවා. මොකද එයාලගේ එක්ස්පෙන්සස් කවර් කරගන්න සමහරට ෆුල් නයිට් එක කරන ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා මම දන්න විදිහට. ඒ වුණාට එතකොට ස්ටඩීස් කරගන්න ටිකක් අමාරුයි. මොකද ඊළඟ දවසේ කැම්පස් යන්න ඕන. රැතිස්සම වැඩ කරලා කැම්පස් ගිහිල්ලා ඉගෙන ගන්න එක ටිකක් අමාරුයිනේ. මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ එහෙම ෆුල් ටයිම් වර්ක් කරලා ස්ටඩීස් කරන එක. මොකද ඇත්තටම ඒකට ස්ටඩීස් පැත්තට දෙන ටයිම් එක අපි ගොඩක් අඩුයි. අපි ස්ටඩීස් පැත්තට දෙන අවධානය ඒතර ගොඩක් අඩු වෙනවා. ස්ටඩීස් මගින් හැලෙන්න පුළුවන් ඔයාලා. ඒක නිසා අර පාර්ට් ටයිම් පීරියඩ් එකේ ඊට වඩා පොඩ්ඩක් කරාට කමක් නැහැ. තමන්ගේ එක්ස්පෙන්සස් කවර් කරගන්න පාර්ට් ටයිම් එකක් කරලා ස්ටඩීස් කරන එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට නම්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඔයාගේ පර්පස් එක අනුව වෙනස් වෙනවා ස්ටුඩන්ට් දෙන්න හොඳ, වර්කින් වීසා දෙන්න හොඳ කියන එක. අය මම මෙහෙම උත්තරයක් දෙන්නම්. තව කට්ටිය අහනවා මෙහෙට ඇවිල්ලා වර්ක් වීසා ඇවිල්ලා ඔයාලට ඩිග්‍රී එකක් කරන්න පුළුවන්ද කියන එකට. එතනම දැන් කරන්න පුළුවන්. ඔයාලට ඔන්ලයින් කරන්න පුළුවන් ඩිග්‍රීස් තියෙනවා. මෙහෙ E9 ඇවිල්ලා වර්ක් කරන ගමන්. ඒ වුණාට අපිට ඕන හැම ඩිග්‍රී එකම ඒ කියන්නේ තමන් කරලා තියෙන්නේ බයෝ නම්, තමන් කරලා තියෙන්නේ මැත්ස් නම්, තමන් කරලා තියෙන්නේ ආර්ට් නම් ඒ හැම එකටම අදාළව තමන්ගේ සබ්ජෙක්ට් වලට අදාළව කරන්න පුළුවන් ඩිග්‍රීස් අඩුයි. දැන් අපි මැත්ස් කරොත් එහෙම අපිට ඉන්ජිනියරින් කරන්න පුළුවන් නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවොත්. බයෝ කරොත් බයෝ සයිඩ් එකෙන් තියෙන ඩිග්‍රීස් කරන්න පුළුවන්. ඒ වුණාට E9 ඇවිල්ලා වර්ක් වීසා ඉන්න කෙනෙක්ට නම් තමන්ට තෝරගන්න පුළුවන් ඩිග්‍රීස් අඩුයි. මොකද තාමත් සීමිත ඩිග්‍රී ප්‍රමාණයක් තමා ඔන්ලයින් කරන්න පුළුවන් වර්ක් කරන අයට මෙහෙ. ඒ ගැටලුව තියෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් දැන් වර්කින් වීසා ඉන්න අයට කරන්න පුළුවන් ඩිග්‍රීස් ටිකක් සමහර යුනිවර්සිටිස් වලින් අඳුනලා දීලා තියෙනවා. ඒ ලිමිට් එකේ ඉඳගෙන යාලට ඒ ඩිග්‍රීස් කරන්න පුළුවන්. එහෙනම් මම හිතනවා මේ ප්‍රශ්නටත් උත්තරයක් හම්බ වෙන්නේ නැති කියලා මේකෙන්ම. අද වීඩියෝ එකෙන් ඉතින් මම මේ ප්‍රශ්න තුනට තමයි ඔයාලට පිළිතුරු අරගෙන ආවේ. මම ඉස්සරහට එක එක ප්‍රශ්න අරගෙන එක එක වීඩියෝස් හදන එක ලේසි කියලා හිතුණා. මොකද එතකොට ස්ටුඩන්ට්ස්ලාට ඒ ප්‍රශ්නයට අදාළව Tamanට උත්තරේ ගන්න පුළුවන් වීඩියෝ එක හොයාගන්න ලේසියිනේ. නැත්තම් මම එකම වීඩියෝ එකෙන් මේ හැම ප්‍රශ්නෙටම උත්තර දුන්නොත් එහෙම ඔයාලට දිග වීඩියෝ එකක් බලන් ඉන්න වෙනවා. තමන්ගේ ප්‍රශ්නෙට තමන්ගේ එක ප්‍රශ්නයක් නම් තියෙන ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. ඒ නිසා ඉතින් මම හිතුවා ප්‍රශ්න දෙක තුනක් එක සැරේකට අරගෙන එක වීඩියෝ එකක් හදලා ඔයාලට දානවයි කියලා. ඉතින් තව ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මේ අමතරව මේ වීඩියෝස් යටින් කමෙන්ට් කරන්න. එතකොට මම ආයෙ අලුත් වීඩියෝ එකක් හදලා ඒ ප්‍රශ්න වලට ඔයාලට උත්තර දෙන්නම්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරගෙන යන්න. මම ඒවට උත්තර අරගෙන ආයෙ එන්නම්.